ආයුබෝවන්. ඔන්න අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සද්ධර්ම රත්නාවලිය ගැන. මේ සද්ධර්ම රත්නාවලිය ඔයාලට A level ප්‍රශ්න පත්‍රයේ විචාර ප්‍රශ්නයක් විදියට එනවනේ. ඒ වගේම ඡේද ප්‍රශ්නයක් විදියටත් එනවා. ඉතින් විචාර ප්‍රශ්නයක් විදියට සද්ධර්ම රත්නාවලියේ ප්‍රශ්නෙට උත්තරේ ලියද්දී ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ සද්ධර්ම රත්නාවලිය ලිව්වේ කවුද? ලියුනේ මොන යුගයේද? මොන වගේ දේවල්ද මේ සද්ධර්ම රත්නාවලියේ තියෙන්නේ? මේක ලියන්න හේතු වෙච්ච පසුබිම මොකක්ද? ඔන්න ඔය වගේ දේවල් ගැන ඔයා මේ සද්ධර්ම රත්නාවලිය කියන පොත පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ ඒ ගැන සාකච්ඡා කරන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මම පුංචි ඉල්ලීමක් කරනවා. channel එක subscribe කරගෙන යන්න. ඔයාලට පුළුවන් A level සිංහල විෂයට අදාළව තවත් වැදගත් විෂය කරුණු මේ YouTube නාලිකාවෙන් ඉගෙන ගන්න. හරි. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හයි. අපි මුලින්ම බලමු මේ සද්ධර්ම රත්නාවලිය ලියවුණු පසුබිම මොකක්ද? අනුරාධපුර යුගයේ තමයි මෙන්න මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්න හේතු වුණු ග්‍රන්ථය ලියවෙන්නේ. මුලින්ම මම කියන්න ඕනේ ඔයාලට ඒ ගැන කියන්න කලින් මේ පිළිබඳව මම හදපු නෝට් එකක්. මම මේ දැනුත් ඒ නෝට් එක බලන් තමයි ඔයාලට මේක ගැන පැහැදිලි කරන්නේ. ඔයාලට මේ නෝට් එක බලා ගන්න ඕනේ නම් වීඩියෝ එක අහන ගමන් වුණත් ඔයාලට පුළුවන් මේ නෝට් එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ නෝට් එක ගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන WhatsApp group එකට ඇඩ් වෙන්න. ඔයාලට පුළුවන් මේ සම්බන්ධව නෝට් එහෙම ඒ group එකෙන් ගන්න. හරි. එහෙනම් අපි යමු පැහැදිලි කරන්න. හරි. සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ අනුරාධපුර යුගයේ ලංකාවේ ආපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි ධම්මපදය ආශ්‍රය කරගෙන ලියනවා පාලි ධම්මපදට්ට කතාව කියලා පොතක්. අන්න ඒ පාලි ධම්මපදට්ට කතාව පරිවර්තනය කරමින් තමයි මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ. පාලි ධම්මපදට්ට කතාව අපේ සිංහල ජනතාව අතර ප්‍රචලිත කෘතියක් වුණා. ඒ කියන්නේ ප්‍රසිද්ධ ජනප්‍රිය කෘතියක් බවට පත් වුණා. අන්න ඒක නිසා ඒක ඇසුරු කරගනිමින් තමයි මෙන්න මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ. හරි. මම මේ කිව්ව පුංචි කතාව දැන් ඔයාගේ ඔළුවට දාගන්න. මොකද්ද? අනුරාධපුර යුගයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි ධම්මපදය ඇසුරු කරගනිමින් පාලි ධම්මපදට්ට කතාව ලියනවා. කවුද? බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි ධම්මපදය ඇසුරු කරගනිමින් පාලි ධම්මපදට්ට කතාව ලියනවා. ඔන්න දැන් මේ ශනික ඕක ඔළුවට දාගන්න ඕනේ. ආයෙ මතක් කරගමු මාත් එක්ක. අනුරාධපුර යුගයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි ධම්මපදයේ පාලි ධම්මපදට්ට කතාව ලියනවා. ඔන්න පොයින්ට් 4යි ඔළුවේ තියාගන්න ඕනේ. අනුරාධපුර යුගය බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි ධම්මපදයෙන් පාලි ධම්මපදට්ට කතාව ලියනවා. අන්න ඒ පාලි ධම්මපදට්ට කතාවේ පරිවර්තනයක්. එහෙම නැත්නම් ඒක ආශ්‍රය කරගනිමින් තමයි මොකක්ද ලියවෙන්නේ? සද්ධර්ම රත්නාවලිය. ඔන්න ඔයාට පුළුවන් දැන් මේ කිව්ව විස්තර ටික අහගෙන මේ වීඩියෝ එක බලන ගමන් චුට්ටක් ඕක කොහොමම නවත්තලා කොලයක් අරගෙන මේ කිව්ව ටික ඔයාලට තනියම ලියාගන්න. අනුරාධපුර යුගයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි ධම්මපදය ආශ්‍රය කරගෙන පාලි ධම්මපදට්ට කතාව ලියනවා. එතකොට මේ පාලි ධම්මපදට්ට කතාව ඇසුරෙන් තමයි මොකක්ද ලියවෙන්නේ? සද්ධර්ම රත්නාවලිය. හරි. අපි ඊළඟට බලමු සද්ධර්ම රත්නාවලිය ලිව්වේ කවුද? ලියවෙන්නේ මොන යුගයේද කියලා. මේ සද්ධර්ම රත්නාවලිය ලියන්නේ ධර්මසේන හාමුදුරුවෝ. එතකොට මේක ලියවෙන්නේ දඹදෙණි යුගයේ. කවුද ලියන්නේ? ධර්මසේන හාමුදුරුවෝ. දඹදෙණි යුගයේදී තමයි මේ සද්ධර්ම රත්නාවලිය ලියන්නේ. එතකොට මේ දඹදෙණි යුගයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස. ධර්මසේන හාමුදුරුවෝ දඹදෙණි යුගයේදී දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ සමයේදී තමයි මේක ලියන්නේ. ඔන්න එතනත් පොයින්ට් 3ක් තියෙනවා. සද්ධර්ම රත්නාවලිය දඹදෙණි යුගය 3ක් නෙවෙයි 4ක්. සද්ධර්ම රත්නාවලිය දඹදෙණි යුගය
ධර්මසේන හාමුදුරුවෝ දෙවනි පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස. ඔන්න පාඩම් කරගන්න ඕන පොයින්ට් ටික. මේ ටික ඔයාගේ ඔළුවේ තියාගන්න ඕනේ. මොකද මේකෙන් විචාරයක් ලියනවා නම් ඔයාට මේ ටික වැදගත් වෙනවා. ආරම්භයක් ලියන්න, මේකේ පසුබිම ගැන විස්තර කරන්න මේ විස්තර ටික ඔයාට වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේ සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණ මොකක්ද කියලා. ඒ අරමුණ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින්. බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනින්නම් එකියෝ සත්පුරුෂයන්ට වැඩ කෙරෙහි සද්ධර්ම රත්නාවලී නම් වූ ප්‍රබන්ධය නිර්මාණය කරයි. ආය බහගන්න. නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින්. බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනින්නම් එකියෝ සත්පුරුෂයන්ට වැඩ කෙරෙහි සද්ධර්ම රත්නාවලී නම් වූ ප්‍රබන්ධය නිර්මාණය කරයි. ඒක තමයි මේ කෘතියේ අරමුණ. ඔයාට ඕනනම් සද්ධර්ම රත්නාවලියේ ਵਿਚාරයක් පටන් ගනිද්දී මෙන්න මේ අරමුණ මුල් කරගෙන හැඳින්වීමක් හදාගන්නත් පුළුවන්. අපි දැන් බලමු මේ අරමුණ සරලව තේරුම් ගන්නේ කොහොමද කියලා. නුවණ මදවත්. ඒ කියන්නේ නුවණ මදි වුණා. ඔයාලා දැන් මේ සද්ධර්ම රත්නාවලිය මේ වීඩියෝ එක බලද්දී ඔයාලගේ ක්ලාස් එකෙන් හරි එහෙම නැත්නම් ඔයාලගේ ඉස්කෝලෙන් හරි මේ සද්ධර්ම රත්නාවලිය ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන ඇති. එතකොට ඔයාලා දන්නවා මේ සද්ධර්ම රත්නාවලිය ලියවිලා තියන්නේ උගත් ජනතාවටම නෙමෙයි. ඒ කියන්නේ සිංහල, පාලි, සංස්කෘත මේ භාෂාවන් ගැන හොඳ හසල දැනුමක් තිබුණු. ඒ කියන්නේ අර හොඳම දැනුමක් තිබුණු අර සුපිරි මුලකාරයෝ කියන්නේ. අන්න එහෙම අයට නෙමෙයි. ඒ කාලේ හිටපු පඬිත මිනිස්සුන්ට. ඒ කියන්නේ පඬිත කියන්නේ අර හොඳටම දැනුම තිබුණු අයටම විතරක් නෙමෙයි. මේක ලියලා තියන්නේ අර ගමේ ගොඩේ ඉන්න මිනිස්සු. ලොකුවට අධ්‍යාපනයක් ලබන්නේ නැතුව ගොවිතැනක් කරගෙන තමන්ගේ මොකක් හරි එදිනෙදා තමන්ගේ ජීවන වෘත්තියක් කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට තමයි මේක ලියලා තියෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ නුවණ මදවත් කියලා. නුවණ මදවත් කියලා මෙතන අදහස් කරන්නේ දැනුම මදි වුවත් කියන එක. කුසල ඡන්දය ඇතිව. ඒ කියන්නේ කුසල සිත් ඇතිව. කුසලට කැමැත්තෙන්. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න, යහපත් දේවල් කරන්න, හොඳ දේවල් කරන්න කැමති අයට ධර්මාභියෝගයට උපදෙස් ලදින්. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න උපදෙස් දෙන්න. බණ දැන පින්කම හැසිර. ඒ කියන්නේ අයට උපදෙස් දෙන්න ධර්මය දැනගෙන පින්කම හැසිර. ඒ කියන්නේ පුණ්‍ය කර්මයන් වල යෙදෙන්න කැමති. ඒ කියන්නේ පින් දහම් කරන්න කැමති මිනිස්සු ඉන්නේ. අන්න එහෙම අයට නිවන් සාදා ගනින්නම්. අන්න ඒ වගේ අයට නිර්වාණය ලබා ගන්න. නිවන ලබා ගන්න නම් එකේෝ සත්පුරුෂයන්ට වැඩ කෙරෙහි. මෙන්න මේ විදියට කියපු සත්පුරුෂයෝ කියන්නේ යහපත් පුරුෂයන්ට. යහපත් මිනිස්සුන්ට වැඩ කෙරෙහි ඒ කියන්නේ ප්‍රයෝජනවත් වෙන විදියට සද්ධර්ම රත්නාවලී නම් වූ ප්‍රබන්ධය මේ සද්ධර්ම රත්නාවලී කියන මේ ප්‍රබන්ධ කෘතිය නිර්මාණය කරනවා කියලා තමයි ලියලා තියෙන්නේ. එතකොට මේ ග්‍රන්ථ පූර්විකාවේ තවත් දෙයක් සඳහන් වෙනවා. පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන කළා වූ මේ ප්‍රබන්ධය. එතකොට මෙන්න මේකත් අපිට වැදගත්. පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන. ඒ කියන්නේ දැන් මේක අපි කලින් කතා කරා පාලි ධම්මපදට්ට කතාව ආශ්‍රයෙන් ලියවෙන්නේ. එතකොට දැන් පාලි ධම්මපදට්ට කතාව ආශ්‍රයෙන් ලියවෙද්දි පාලි ක්‍රමය ගන්නෙ නෑ. හැබැයි මේකේ තියෙන අර්ථය විතරයි ගන්නෙ. දැන් පාලි ක්‍රමයෙන් ලිව්වට පස්සේ අපේ මිනිස්සුන්ට ඕක හැමෝටම තේරෙන්නේ නෑනේ. දැන් මේකේ කලිනුත් කිව්වා නුවණ මදවත්. ඒ කියන්නේ අර සාමාන්‍ය ජීවිතයක් ගත කරන අර ලොකුවට දැනුමක් නැති මිනිස්සුන්ට මේක ලියන්නේ. එතකොට එයාලට මේක ලියද්දි පාලි භාෂාවෙන් ලියලා හරියන්නේ නෑ. ඒක නිසා එයාලට තේරෙන සිංහලෙන් මේක ලියලා තියෙනවා. හැබැයි අර
පාලි ධම්මපදට්ට කතාවේ තියෙන අර්ථය තමයි මේකේ තියෙන්නේ. අන්න ඒ ගැන සඳහන් වෙනවා. හරි. එතකොට අපි දැන් සාකච්ඡා කරමු මේ සද්ධර්ම රත්නාවලියේ තියෙන සුවිශේෂීත්වය. ඇයි මේක වැදගත් වෙන්නේ? මේ සද්ධර්ම රත්නාවලියට අනන්‍ය වෙච්ච ලක්ෂණ මොනවද කියන එක ගැන. පළවෙනි එක තමයි බණ කතා රීතියෙන් තමයි මේක ලියලා තියෙන්නේ. මොකද්ද මේ බණ කතා රීතිය? සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති. බණ කතා රීතිය කියලා කියන්නේ අර අපි අසාරස විඳිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අහලා රස විඳින්න පුළුවන් විදියට තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට කොහොමද ඒකට අපි කියන්නේ උදාහරණයක් අර ජාතක කතා කියන ශෛලිය. ඒ සමයෙහි චූලනී බ්‍රහ්මදත්ත නම් වූ රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි ඔන්න ඔය වගේ තාලෙට අන්න එහෙම කියන්න පුළුවන් විදියට මිනිස්සුන්ට අර අහලා රස විඳින්න පුළුවන් විදියට තමයි මේක ලියලා තියෙන්නේ. ඇයි? දැන් මේ ග්‍රන්ථයේ අරමුණෙත් කියවුණා මේක ලියවෙන්නේ නුවණ මදවත් කියලා. ඒ කියන්නේ අර ලොකුවට දැනුමක් ලබාගත්තු නැති පිරිසට. එතකොට එහෙම අයට මේක ලියනව නම් ඒ අය ගොඩක් වෙලාවට ඒ කාලේ හිටපු මිනිස්සු අකුරු දැනන් හිටියේ නැහැ. ඒ අකුරු දැනන් හිටියේ අර එක්තරා සමාජ මට්ටමක හිටපු පිරිසක් විතරයිනේ. හොඳට හොඳ පවුල්වල එක්ක භික්ෂූන් වහන්සේලා එහෙම නැත්නම් රාජකීයන්. එතකොට නැත්නම් රාජකීය පවුලට නෑදෑකම් කියන පිරිස. ඒ අර ගමේ වුණත් තනතුරු තියෙන උසස් පැලැන්තිය අයට විතරයි ඒ කාලේ සාමාන්‍යයෙන් හොඳ දැනුමක් තිබුණේ. එතකොට අනිත් අය පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ ගොවිතැන නම් ගොවිතැන වෙන මොකක් හරි වෘත්තියක් කම්මල් කර්මාන්තය වඩු කර්මාන්තය එහෙම යෙදෙනවා නම් පොඩි කාලේ ඉඳන් හුරු වෙන්නේ තමන්ගේ ජීවන වෘත්තියට. එතකොට මිනිස්සු හැමෝටම අකුරු කියවන්න බෑනේ. අන්න ඒක නිසා ඒ කාලේ කරේ ගමේ ඉන්න හොඳට දැනුගත් කවුරු හරි මේ පොත කියවන්න පුළුවන් මිනිස්සෙක් එයාලට විවේකී වෙලාවට පෝයකට රැයකට මේ වගේ වෙලාවල් වලට අනිත් අයව එකතු කරගෙන මේ පොත අනිත් අයටත් ඇහෙන්න කියවනවා. අන්න එතකොට තමයි ඒ කියවද්දි දැන් මේ මම කියවනවා වගේ කියවන්නේ නෑනේ. අර මම කලින් කිව්ව තාලෙට තමයි අනිත් අයට අහන් ඉන්න පුළුවන් විදියට මේක බණ කතා රීතියෙන් ලියලා තියෙන්නේ. එතකොට ඔයාලට දැන් මේ විස්තර කරන්නත් කලින්ම මේ සද්ධර්ම රත්නාවලිය ගැන අවබෝධයක් තියෙනවනම් ඔයාලා දන්නවා මේකේ සමහර අර වචන තියෙනවා එක ළඟ කියවෙන අනුප්‍රාසවත් රසයෙන්. එතකොට මෙහෙම මේ බණ කතා රීතියෙන් කියවද්දි ඒ අනුප්‍රාස රසයෙන් කියවන ඒවා හරිම ලස්සනට තේරුම් ගන්න පුළුවන්. අර හරිම මේ හොඳ රසවත් විදියට ඒක ඇහෙනවා අපිට. අන්න ඒ අර ඒකාකාරී බව විඳෙන විදිය. ඒ ටික අපිට ඒ වගේ උදාහරණ ඉස්සරහට අනෙක් වීඩියෝ වලින් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ කියනවා සමකාලීන සමාජයේ මිනිස් ජීවිතය තමයි මේකෙන් විවරණය කරන්නේ. ඒ කියන්නේ දැන් මේක ලියලා තියන්නේ කවුද? ධර්මසේන හාමුදුරුවෝනේ. එතකොට ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ පැවිදි හිමිනමක්. එතකොට පැවිදි හිමිනමක් වුණත් මේ සද්ධර්ම රත්නාවලිය ඔයාලට ඔය තියෙන කතා දෙක ඔයා දැනටමත් කියවලා නම් ඔයා දන්නවා මේකේ තියෙනවා ගොවිතැනට සම්බන්ධ දේවල්. එතකොට උපමා හිම ගොවිතැනට සම්බන්ධ උපමා අරගෙන තියෙනවා. ඒ වගේම වෙදකමට සම්බන්ධ උපමා අරගෙන තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් කියන්නේ ඔය කැලේ ඉන්න කැලේ ඇවිදින්න යන කෙනෙක් දන්න කැලේට සම්බන්ධ දේවලුත් තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ දේවල් අර කොතෙක් මොකද්ද කොතෙක් බත් කෑමුත් පැම්පුවොත් මුත් ඔන්න ඔය වගේ එකක් උදාහරණයක් තියෙනවා. අන්න ඒ වගේ එදිනෙදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතේ අපි කන බොන දේවල් ඒවට සම්බන්ධ ගොවිතැනක් කරන මිනිස්සෙක් නම් ගොවිතැනට සම්බන්ධ විදියට එතකොට වෛද්‍ය වෘත්තිය නියැලෙන කෙනෙක්ට නම් වෙදකමට සම්බන්ධ විදියට එතකොට කැලේ ඇවිදින්න කරන්න දන්න මිනිස්සෙක් නම් කැලේට ගැලපෙන විදියට ස්වභාව ධර්මයට ගැලපෙන විදියට මේ හැම දෙයකම හරියන විදියට ඒ කාලේ හිටපු මිනිස්සු දන්න විදියට තමයි උපමා එහෙම හදලා තියන්නේ මේ පොතේ. එතකොට අර සමකාලීන මිනිස් ජීවිත විවරණය කරමින් ඒක දැන් අපි මේකේ චරිත වලින් ගනිද්දි අපිට දැන් පේන මේකේ තියෙන චරිත. දැන් මට්ට කුණ්ඩලී. එතකොට මට්ට කුණ්ඩලීගේ පියා ඒ මසුරු කෙනෙක්. එතකොට මට්ට කුණ්ඩලීගේ අම්මා තාත්තා මසුරු වුණත් දරුවට බෙහෙත් කරන්න ඒ අම්මට උවමනාව තියෙනවා. එතකොට කුණ්ඩල කේජි හොරෙක්ට අහුවෙන
කාන්තාවක්. එතකොට හොරා කොච්චර සැප සම්පත් ලැබුණත් ඒ තියෙන සැප සම්පත් විඳගෙන ඉන්න පින නැති මිනිස්සෙක්. අන්න ඒ වගේ මේ තියෙන චරිත වලින් පෙන්වන ලක්ෂණත් සමකාලීන සමාජය. ඒවා සමකාලීන සමාජය කිව්වත් අපි සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් හැම කාලෙටම පොදු දේවල්. ඒ කියන්නේ ඒ මට්ට කුණ්ඩලීගේ චරිතේ තියෙන මිනිස්සු අදටත් ඉන්නවා. අදින්න පුබ්බගේ චරිතේ තියෙන මිනිස්සු අදටත් ඉන්නවා. හොරා වගේ අය, කුණ්ඩලකේසි වගේ අය මේ චරිත ඒ කාලේ වගේම අදත් ජීවත් වුණා. එතකොට සමකාලීන සමාජයෙන් වගේම සදාතනික මිනිස් චරිත නිරූපණයක් මේ සද්ධර්ම රත්නාවලියෙන් සිදු කෙරෙනවා. ඊට පස්සේ ජීවිත හැඩගස්වා ගැනීමට මේකෙන් උපදෙස් දෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ යහපත් පැත්ත, අයහපත් පැත්ත, ඒ කියන්නේ හොඳ විදියට ජීවත් වුණොත් ඔයාට මේ වගේ හොඳ දේවල් ලැබෙයි. නරක විදියට ජීවත් වුණොත් ඔයාට මේ වගේ නරක දේවල් ලැබෙයි. ඔන්න ඔය වගේ යහපත අයහපත ගැනත් මේ සද්ධර්ම රත්නාවලියෙන් ඔයාට දැනගන්න පුළුවන්. ඒ ගැන උපදෙස් දෙන්න. ඒ වගේම මේකෙන් ජීවිතේ හැඩගස්වා ගන්න උපදෙස් දෙනවා. ඒ කියන්නේ හොඳ විදියට හිටියොත් ඔයාට හොඳ දේවල් ලැබෙයි. හොඳ දේවල් කරන මිනිස්සුන්ට මෙන්න මේ වගේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මට්ට කුණ්ඩලීගේ කතාවෙන් පේනවනේ. බුදුන් දැකලා හිත පහදවාගත්ත සැනින් මට්ට කුණ්ඩලී ගිහින් දිව්‍ය ලෝකෙ ඉපදුනා. එතකොට නරක දේවල් කරොත් ඔයාට නරක දේවල් ලැබෙයි. හොරා හැදුවේ කුණ්ඩලකේශිව රවට්ටන්න. හැබැයි හොරාට මොකක්ද උනේ අන්තිමේදී? කුණ්ඩලකේශි හොරාව කන්දෙන් පහලට තල්ලු කරා. ඉතින් හොරා ලැබුණු දේවල් එක්ක හොඳ විදියට ජීවත් වුණා නම් හොරාටත් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි හොරා වැරදි දෙයක් කරන්න ගියපු නිසා තමයි හොරාගේ ජීවිතේ නැති වුනේ. අන්න ඒ වගේ ජීවිතය ගැන උපදෙස් දෙනවා. ඒ වගේම තමයි උපහාසාත්මකව මොකක්ද මේකට කියන්නේ? උපහාසයට ලක් කළ යුතු අය අවශ්‍ය තැනදී උපහාසයට ලක් කරනවා. ඒ කියන්නේ මේකේ අදින්න පුබ්බගේ චරිත බැලුවට පස්සේ මම මේ කියන්නේ ඔයාලට නිර්දිෂ්ට කතා දෙකක්. අදින්න පුබ්බගේ චරිත බැලුවට පස්සේ අදින්න පුබ්බක කියලා කියන්නේ මේ මොන වගේ කෙනෙක්ද? හරි. මසුරු ලෝභ කෙනෙක්නේ. එතකොට තමන්ගේ පුතා මරණාසන්නව හිටියත් පුතාට බෙහෙත් ගෙනත් දෙන්නේ නැහැ. එයා අන්තිමේදී කියනවා එයා එතෙන්දි කියනවා මොකද්ද? මම දැන් පුතාගේ මරණේ ගේ ඇතුලේ තිබ්බොත් මිනිස්සු හිතයි මෙච්චර වස්තු තිබිලා මම මගේ පුතාට බෙහෙත් කරේ නැහැ. අන්න ඒක නිසා මොකද්ද කරන්නේ? පුතාවගේ පිලෙන් තියනවා. අන්න ওই වගේ මිනිස්සුන්ගේ චර්යා ගැන අර එකපාරට මේක වැරදි කියලා කියන්නේ නැතුව අර පොඩි විවේචනාත්මකව අර ඒක නිකන් අපිට හිනහවක් දැනෙන විදියට තමයි මේ විහිළුව ඒ කියන්නේ ඒක විහිළුවෙන් වගේ තමයි කියන්නේ මේක වැරදි කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ උපහාසය කියලා. එතකොට තව තියෙන මිනිස් සිත් සතන් විනිවිද දැකීම. ඒ කියන්නේ අර මම කලින් කිව්ව ටිකමයි. අර මිනිස්සුන්ගේ චරිත ලක්ෂණත් එක්ක මිනිස් සිත මොන වගේද? ඒ කියන්නේ ලෝභ මිනිස්සෙගේ හිත වැඩ කරන්නේ මොන වගේද? ඒ මිනිස්සයා දැන් අපි දින්න පුබ්බගේම චරිතය ගත්තොත් ලෝභ වුණත් එයා කැමතිත් නෑ අනිත් මිනිස්සු Taman ලෝභයි කියලා දැනගන්නවට. අන්න ඒ වගේ තමයි මිනිස්සුන්ගේ හිත. ඒ කියන්නේ මිනිස්සු Taman වැරදි වුණත් Taman වැරදි බව Taman දැනම අනිත් අය Taman වැරදි කියන එක දැනගනී කියන්නත් කැමති නෑ. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ විවිධ විදි තියෙනවා. දැන් හොරා ගත්තට පස්සේ කුණ්ඩලකේචි කතාවේ හොරාට හැමදේම ලැබිලා. හොරාට සමහර විට අර සිටු ගෙදර හොඳ හිටියනම් ඒ විදියට එයාත් ඒ ගෙදර සිටුවරයෙක් වගේ ඉන්න තිබුණා. හැබැයි හොරාගේ ඒ හිත මොන වගේද කියනවනම් එයාට කොච්චර වස්තු සම්භාරයක් ලැබුණා වුණත් හොරාට බැරි වුණා තමන්ගේ හිතෙන් අර හොරකමත් කරගන්න. මොන දේ ලැබුණත් හොරාගේ හිතේ තිබුණේ හොරකමම තමයි. ඔන්න ඔය විදියට මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙන විදිය මිනිස්සුන්ගේ හිතේ අභ්‍යන්තර ස්වභාවය ගැන මේකේ ගැඹුරින්ම විස්තර කරනවා. ඒ වගේම තමයි දැන් මේකේ භාෂාව ගත්තට පස්සේ සමකාලීන භාෂා රටාව තියෙන්නේ. අර විදග්ග භාෂාව ඒ කියන්නේ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු භාෂාවක් නෙමෙයි මේකේ තියෙන්නේ. එහෙම නැතුව අර ලොකු ලොකු සංස්කෘත පාලි වචන දාන්නේ නැතුව මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින් තමයි මේක ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ අනිත්ම සුවිශේෂී ලක්ෂණය තමයි මේකේ උපමා භාවිතය. මේ සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ උපමා වලින් පිරිච්ච පොතක්. ඒ උපමා එකිනෙකට වෙනස් ලක්ෂණ ගන්නවා. එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙන උපමා
ගොඩක් මේ සද්ධර්ම රත්නාවලිය දකින්න පුළුවන්. අන්න ඒක තමයි ඊළඟ විශේෂ ලක්ෂණය. ඊට පස්සේ දැන් මේකේ ස්වාධීනත්වය ඒ කියන්නේ දැන් මෙහෙමනේ. දැන් මේකේ ස්වාධීනත්වය ගැන කතා කරමු. ස්වාධීනත්වය කියලා කියන්නේ මේ සද්ධර්ම රත්නාවලිය අපි කිව්වා පාලි ධම්මපදට්ට කතාව ආශ්‍රයෙන් ලියපු එක. හැබැයි පාලි ධම්මපදට්ට කතාව ආශ්‍රයෙන් ලිව්වට පාලි ධම්මපදට්ට කතාව ඒ විදිහටම ලියලා නැහැ. ඒ කියන්නේ ඔයාලට අර ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක පාලි ධම්මපදට්ට කතාවේ පදානුපදික පරිවර්තනයක් නෙමෙයි. ඒ කියන්නේ පදෙන් පදේ පරිවර්තනය කළා නැහැ. කියන්න උදාහරණ. අපිට ඕන නම් ඒක ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්නත් පුළුවන්. දැන් ඒක ස්වාධීනත්වය කියන්නේ පදානුපදික පරිවර්තනයක් නොවේ කියන්න හේතු විදියට අපිට ගන්න පුළුවන්. පාලි ධම්මපදට්ට කතාවේ සඳහන් නොවන ඇතැම් කතාවස්තු මේකේ සඳහන් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට බරණැස් රජතුමාගේ කතාව, සාතාගිර හේමවත කතාවස්තුව, කාෂ්ඨවාහන කතාවස්තුව. මොකද්ද කතාවස්තු තුන? බරණැස් රජතුමාගේ කතාව, සාතාගිර හේමවත කතාව, කාෂ්ඨවාහන කතාවස්තුව. ඔන්න ඔය කතාවස්තු නිසා ඒ කතාවස්තු තුන පාලි ධම්මපදට්ට කතාවේ සඳහන් නොවන සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙච්ච කතා පුවත්. මේක ස්වාධීන ලේඛන රීතියකින් ලියලා තියෙනවා. ඒ කියන්නේ සමකාලීන සමාජයට ගැලපෙන විදියට සමාජයට අනුරූපව ගනිපු උපමා අලංකාරات එක්ක ස්වාධීන ලේඛන රීතියකින් මේක ලියවිලා තියෙනවා. සමකාලීන සමාජයේ භාවිතා වෙච්ච භාෂා විවහාර පද මේ සද්ධර්ම රත්නාවලියේ දැක ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් නිසා අපිට මේක පදානුපදික පරිවර්තනයක් නොවේ කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි සද්ධර්ම රත්නාවලිය කියන්නේ මොකක්ද? මේ සද්ධර්ම රත්නාවලියේ විශේෂත්වය ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපේ සද්ධර්ම රත්නාවලියට අදාළ උද්ෘත වලින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් මගේ ලස්සන ළමයි ටික මේ වීඩියෝ එක බලලා නෝට් එකක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ නෝට් එක ගන්න ඕනේ නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ගෲප් එකට ඇඩ් වෙලා අවශ්‍ය නෝට් ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු. බයි.